අපි අද සිංහල ඉගෙන ගමු. හා ඉගෙන ගමු. ඉගෙන ගමු. සුබ දවසක් පුතේ. අපි කතා කරමු නාමපද ගැන. හරි පුතේ. අපිට අපේ මව් භාෂාව සිංහල භාෂාව ඉගෙන ගන්නකොට දෙමළ භාෂාවේ වුණත් ඉංග්‍රීසි භාෂාව වුණත් නාමපද ඉගෙන ගන්න තියෙනවා. අපි අද පුතේ අපේ සිංහල භාෂාවේදී නාමපද ඉගෙන ගමු. හරි පුතේ. බලන්නකො පුතේ මේ මොකද්ද තියෙන්නේ? කුඩය. නේද? කුඩය කියන්නේ මොකද්ද? දෙයක් නේද? කුඩය කියන්නේ දෙයක්. මේ බලන්න පොත, බෑගය, පුටුව, පැන්සල, මේසය, ලෝකගෝලය. මේ මොනවද? දේවල් නේද? පොත කිව්වොත් දෙයක්. පැන්සල දෙයක්. පුටුව දෙයක්. මේසය දෙයක්. මේ දේවල්. එතකොට දෙයක් හැම එකම දෙයක්. මේ දෙයකට පුතේ අපි කියනවා මේ දෙයක් හඟවනකොට අපි කියනවා පුතේ ද්‍රව්‍ය නාම. ද්‍රව්‍ය නාම කියලා. දෙයක් හැඟවීමට භාවිතා කරනවා අපි පුතේ ද්‍රව්‍ය නාම. පැහැදිලිද? මෙතන තියෙනවා නේද ඔරලෝසුව? එකක් දෙයක්. ද්‍රව්‍ය නාමයක්. හරි පුතේ. මේ කවුද ඉන්නේ? ළමයා. ළමයෙක් ඉන්නවා පුතේ. ළමයෙක් කියන්නේ කවුද? කෙනෙක් නේද? ළමයෙක් කියන්නේ කෙනෙක්. අපි කෙනෙකුට ළමයෙක් අන්න ළමයා. අපි කෙනෙක් හඳුන්වන්නනේ කියන්නේ නේද? ළමයා කෙනෙක්. තව පුතේ අපි කියනවා වෛද්‍යවරයා අන්න කෙනෙක්. දීවරයා කෙනෙක්. විදුලි කාර්මිකයා කෙනෙක්. සූපවේදියා කෙනෙක් නේද? කම්කරුවා මෙයාලා කෙනෙක්. අපි කෙනෙක් හඟවන්න. ළමයා, දීවරයා, වෛද්‍යවරයා, අපිට තව රෝගියා මෙයාම කෙනෙක්. තව සීයා අන්න සීයා කෙනෙක්. මල්ලි කෙනෙක්. තාත්තා කෙනෙක්. අම්මා කෙනෙක් නේද? අයියා කෙනෙක්. කෙනෙක් හැඟවීමට පුතේ අපි පුද්ගල නාම යොදා ගන්නවා. පැහැදිලිද? දෙයක් හැඟවීමට ඔන්න අපි කලින් ද්‍රව්‍ය නාම යොදාගත්තා. කෙනෙක් හැඟවීමට පුද්ගල නාම යොදාගත්තා. දැන් බලන්නකො පුතේ මේ මොකද්ද තියෙන්නේ? පාසලක් තියෙනවා නේද? අපි ඉගෙන ගන්න කොහෙටද යන්නේ? පාසලට. අන්න. තැනක් නේද පාසල කියන්නේ? අපි අධ්‍යාපනය ලබන්න යන තැන නේද පාසල? අන්න. තැනක්. පාසල කියන්නේ තැනක්. තව ගුවන් තොටුපොළ, බස් නැවතුම්පොළ, නිවස, පන්සල, පල්ලිය, කුඹුර මොනවද පුතේ මේ? තැන් නේද? තැන. නිවස කියන්නේ තැනක්. පන්සල කියන්නේ තැනක්. පාසල කියන්නේ තැනක්. බස් නැවතුම්පොළ කියන්නේ තැනක්. අන්න පුතේ. මේ තැනක් හඟවීම සඳහා පුතේ අපි භාවිත කරන නාම ස්ථාන නාම. පැහැදිලිද? ස්ථාන නාම. තැනක් හැඟවීමට ඔන්න ස්ථාන නාම තමයි අපි භාවිත කරන්නේ. දෙයක් හැඟවීමට ද්‍රව්‍ය නාම ගත්තා. කෙනෙක් හැඟවීමට පුද්ගල නාම ගත්තා. තැනක් හැඟවීමට ස්ථාන නාම ගත්තා. දැන් මේ කවුද ඉන්නේ? මුවා.
මුවා කියන්නේ කවුද පුතේ? මුවා කියන්නේ සතෙක් නේද? සතෙක්. අපි මේ සතාව හංගවන්නේ කොහොමද? එයාට අපි නමක් කියනවා. මුවා. තව බලන්නකෝ පුතේ. එළදෙන. එයත් සතෙක්. මීහරක. සතෙක්. කුකුලා. සතෙක්. නේද? ගවයා. සතෙක්. කුරුල්ලා. සතෙක්. මෙයාලා කවුද මේ? සත්තු. තව සත්තු ඉන්නව නේද? හාවා. සතෙක්. මාළුවා. සතෙක්. බූවල්ලා. සතෙක්. ඔන්න ලේනා සතෙක්. නේද? මෙන්න මේ සත්තුන් හංගවන්න පුතේ. අපි සතෙක්ව හංගවන්න සත්ව නාම යොදා ගන්නවා. පැහැදිලි නේද? සතෙක් හැඟවීම සඳහා අපි සත්ව නාම යොදා ගන්නවා. බලන්නකෝ අපි දැන් දෙයක් හැඟවීමට ද්‍රව්‍ය නාම යොදා ගත්තා. කෙනෙක් හැඟවීමට පුද්ගල නාම යොදා ගත්තා. තැනක් හැඟවීමට ස්ථාන නාම යොදා ගත්තා. සතෙක් හැඟවීමට ඔන්න සත්ව නාම යොදා ගන්න. එතකොට පුතේ නාම පද කියන්නේ දැන් මොනවද? දැන් අපි හඳුනගත්තා. මොනවද නාම පද? දෙයක්, කෙනෙක්, තැනක්, සතෙක්. හැඟවීම සඳහා පුතේ අපි නාම පද යොදා ගන්න. පුර නාම පද කියන්නේ මොනවද? දෙයක්, කෙනෙක්, තැනක්, හඟවන පද. දෙයක්, කෙනෙක්, තැනක්, සතෙක්. හඟවන පද නාම පද වෙනවා පුතේ. දෙයක් හැඟවීම සඳහා ද්‍රව්‍ය නාම පද යොදා ගන්නවා. කෙනෙක් හැඟවීම සඳහා පුද්ගල නාම පද යොදා ගන්නවා. තැනක් හැඟවීම සඳහා ස්ථාන නාම පද යොදා ගන්නවා. සතෙක් හැඟවීම සඳහා සත්ව නාම පද යොදා ගන්නවා. නාම පද. එතකොට බලන්න පුතේ අපේ මේ පරිසරය පුරාම මොනවද තියෙන්නේ? නාම පද නේද? හැම තැනම අපිට දකින්න තියෙන්නේ, අපට හමු වෙන්නේ. අපි වැඩ කරන්නේ නේද? අපිට වැඩ කරලා දෙන්නේ. බලන්නකො මේ සේරම නාම පද තමයි නේද? නාම පද. දෙයක්, කෙනෙක්, තැනක්, සතෙක් හැඟවීම සඳහා භාවිතා කරන්නේ පුතේ නාම පද. පුතේ එතකොට මේ නාම පද කොටස් 4කින් යුක්තයි කියලා ඔයාලට පැහැදිලි වෙන්න ඇති. මොනවද පුතේ නාම පද බෙදෙන කොටස් 4 එතකොට? පුද්ගල නාම පද, සත්ව නාම පද, ද්‍රව්‍ය නාම පද, ස්ථාන නාම පද. පැහැදිලි නේද? මෙන්න පුතේ නාම පදවල තියෙන කොටස් ටික. පුද්ගල නාම, සත්ව නාම, ද්‍රව්‍ය නාම, ස්ථාන නාම. මේ නාම පද හැඳින්වීමට පුද්ගල නාම පද, සත්ව නාම පද, ද්‍රව්‍ය නාම පද, ස්ථාන නාම පද යොදා ගන්නවා. මේ සියල්ලම නාම පද කියන දෙයට අඩංගු වෙනවා. පැහැදිලි නේද දැන් නාම පද? පුතේ මේ නාම පද යොදාගෙන අපිට වාක්‍ය ගොඩනගන්න තියෙනවා. වර්තමාන කාල, අතීත කාල ගැන ගොඩාක් වාක්‍ය රටා අපිට ගොඩනගන්න ඉගෙන ගන්න තියෙනවා. අපි පියවරෙන් පියවර නාම පද යොදාගෙන වාක්‍ය ගොඩනගන විදිය ඉදිරි වීඩියෝ වලදී
ඉගෙන ගමු. හරි පුතේ. එහෙනම් අදට නවතිනවා. ඔයාලා දිගටම ශිෂ්‍යත්ව මිතුරු YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න. අපි ඉදිරි වීඩියෝ වලින් නාමපද යොදාගෙන වාක්‍ය රටා ගොඩනගන්න ඉගෙන ගමු. හරි පුතේ. ඔයාට සුබ දවසක් කියන ප්‍රාර්ථනා කරනවා. දිගටම අපිත් එක්ක රැඳිලා සිටින්න කියලාත් ආරාධනා කරනවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමුඩ. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.